ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වගේ කාටුන් ෆොටෝස් ඔයාගේ ඉමේජ් එකක් යූස් කරලා ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම Google Chrome එකට යන්න. Chrome එකට ගිහලා ChatGPT එකට යන්න. ඔයාලා Google එකේ සර්ච් කරලා යන්නත් පුළුවන්. ඉතින් මගේ මෙතන එක්ස්ටෙන්ෂන් එක තියෙන නිසා මම මෙතනින් යනවා. ඔයාලට මේ විදිහට යන්න පුළුවන් ChatGPT එකට. ඊට පස්සේ ChatGPT ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනද මේක මෙන්න මෙතන ටයිප් කරන්න තැනක් එන්නේ. මේ ටයිප් කරන තැන මෙන්න මෙතන ඔයාලට පේනද දැන් මේ තමයි ඉන්ටර්ෆේස් එක. මේ ටයිප් කරන තැන මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවා. මෙන්න මේ ධන ලකුණ ප්‍රෙස් කරලා අප්ලෝඩ් ෆයිල් කියන එක ප්‍රෙස් කරන්න. මේ විදිහට අප්ලෝඩ් ෆයිල් කියන එක ප්‍රෙස් කරලා ඔයාගේ ගැලරියෙන් ඉමේජ් එකක් මෙන්න මේ විදිහට දාගන්න. දාගෙන ඉවිලා මම මේ දෙන ප්‍රොම්ප්ට් එක හරියට ටයිප් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම ටයිප් කරනවා මෙතන create studio ghibli style image for this කියලා මෙන්න මේ විදිහට ඔයාලට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටයිප් කළා මේක තමයි ප්‍රොම්ප්ට් එක කියන වාගේ ඉමේජ් එකට කාටුන් ස්ටයිල් එකට හදන්නේ මේ ප්‍රොම්ප්ට් එක. ඒ වගේම දැන් මෙතන අපිට වරහණක් වගේ ඇරලා ඔයාලට පුළුවන් තව බ්‍රැකට් එකක් කරලා ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක මොන ඇඩ් වෙන්න තියෙනවනේ. හිතන්නකෝ කලර් එකක් මොන හරි ඒ වගේ නැත්නම් නිල් පාට අහසක්. මෙන්න මේ වගේ දේවල් මෙන්න මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඔයාගේ ඉමේජ් එක වෙනස් කරන්න පාව මේකෙන් පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මේ වරහණක් කළා එහෙම දාන්න පුළුවන්. ඉතින් දැන් මට අවශ්‍ය නැහැ. මම ඔබට පෙන්නන්න තමයි මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරලා වෙන්නේ. ඔයාලට ප්‍රොම්ප්ට් එක ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. හැබැයි අර මම මේ මුලින් ගහලා තියෙන මේ ප්‍රොම්ප්ට් එක තමයි මේ ස්ටයිල් එකට හදන ප්‍රොම්ප්ට් එක. ඊට පස්සේ මේක මේ විදිහට සෙන්ඩ් කරන්න. සෙන්ඩ් කරන් පස්වට පේන තියා මේක ලෝඩ් කරනවා. ඉතින් මෙතනදී මට කියනවා මේ ලිමිට් එක ඉවරයි කියලා. ඒ කියන්නේ මේ දැන් මේ ෆ්‍රී version එකනේ මම ෆ්‍රී version එකේ ගොඩක් images generate කරගත්තා. හැබැයි ඔයා මේ වීඩියෝ එක පළවෙනි පාට බලන කෙනා ඔයාලට image 3-4ම generate කරගන්න පුළුවන් නොමිලේ. එහෙනම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.